සමහර ඇනිමේෂන් ප්‍රොජෙක්ට් වලදී අපිට හම් වෙන කාල සීමාව ගොඩක් අඩුයි. ඒ වගේ වෙලාවට සමහර බෑග්ග්‍රවුන්ඩ් වල තියෙන කුඩා පැලෑටි වගේ දේවල් ඇනිමේට් කරගන්න පාවිච්චි කරන එක විදිහක් තමයි මේ. මුලින්ම මට කරන්න ඕනේ මෙන්න මේ පැලෑටි ඇඳ ගන්න එක. මේකට මම මූලික වශයෙන් පාවිච්චි කරන්නේ Photoshop කියන software එක. අපිට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එකේ පැලෑටි ටික ඇඳගත්තට පස්සේ අපිට ඊළඟට ඕන කරන්නේ මේක ඇනිමේට් කරන්න පුළුවන් විදිහට හදාගන්න එක. ඊට පස්සේ අපි ඇඳගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක PSD ෆයිල් එකක් විදිහට සේව් කරගන්න ඕන. ඒකත් එක්කම අපිට පුළුවන් වෙනවා මොහො software එක ඇතුළට අපි සේව් කරගත්ත PSD ෆයිල් එක import කරගන්න. software එක import කරගත්ත පස්සේ අදාළ කරන layers වලට bones set කරගන්න ඕන. මේ පැලෑටි ඇනිමේට් කරගත්ත විදිහටම අනිත් පැලෑටිත් මම bones set කරගෙන ඇනිමේට් කරගන්නවා. ඊළඟට තියෙන අපිට ඇනිමේෂන් එකක් විදිහට මේක එක්ස්පෝර්ට් කරගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් අපි After Effects පාවිච්චි කරලා හදන බෑග්ග්‍රවුන්ඩ් එකට අපි මේ එක්ස්පෝර්ට් කරගන්න ඇනිමේෂන් එක ඉම්පෝර්ට් කරගන්න. ඉතින් අවසානයේ අපි හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකේ පැලෑටි ටික මෙන්න මේ විදිහට ඇනිමේට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්.